කොහොමද? අතත් පොඩි ගමනකින් යන්නේ. කොහෙද යන්නේ මේ? ඒ සෙට් එකේ ඉන්නවා මේ. චිප් යන සෙට් එක. දැන් ඉන්නේ අපි කුරුණෑගල හයිවේ එකේ ඉන්නේ. වේදිකමට යනකම්. මම යන්න චුට්ටක් ඉස්සරහට. මෙහෙමයි ඉතින් ට්‍රිප් එකක් කිව්වහම මේ ට්‍රිප් එකක්ම වෙන්න ඕනේ. අපි යන ගමනක් වුණා ට්‍රිප් එකක් බවට පරිවර්තනය කරගත්තා ඒක ඉතින්නේ. ඒක ඉතින් අපේ අතේ තමයි තියෙන්නේ නේද? දැන් මේ අපි යන්නේ අතරම පොඩි ගමනක් යනවා. ඒ කියන්නේ කොළඹ යනවා පොඩි වැඩකට. ඒ වැඩකට. ඒ යන ගමන ඉතින් ට්‍රිප් එකක් වෙනම යන්න ඕනෙත් නැහැනේ. ඒක ට්‍රිප් එකක් කරගන්නවා. අපි සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී එහෙම තමයි ඉන්නවනේ. ට්‍රිප්ස් යනවා කියලා විශේෂයෙන්ම යන්න දගලන්න ඕනේ. සමහර මිනිස්සු ට්‍රිප් එකක්වත් යන්නේ ඔහේ රස්සාවට යනවා, ළමයි ඉස්කෝලේට යනවා. එහෙම නැත්නම් ගෙදර එනවා. ඔච්චරම තමයි ඉතින්. ඒව නෙමෙයි සාමාන්‍යයෙන් අපිට හැකියාවක් තියෙනවා නම් පොඩි හරි ට්‍රිප් එකක් යන්න ඕනේ. ට්‍රිප් කියන්නේ ට්‍රිප් නෙමෙයි. යන ගමන ට්‍රිප් එකක් කරගන්න ඕනේ. ඉතින් මේ අපි යන්නේ කොහෙද කියලා බලාගෙන ඉන්නකො යාලා. අපි මේ යන්නේ දකුණු පැත්තත් එක්ක සම්බන්ධ ගමනක් තමයි යන්නේ. ඉතින් උදේම අපිත් නැගිටලා ට්‍රිප් යන සෙට් එකත් එක්ක මේ සෙට් වෙලා යන්නේ ඔන්න මෙහෙට. දැන් ඉතින් පාන්දරනේ ආවේ බඩගින්නකුත් තියෙනවා. අපි හැම යන්කු මොන හරි කාලා බීලා එහෙම යන්. මේ ඉතින් අපේ දවල් කෑම වේලා තමයි මේ අපි අද සූදානම් කරගන්නේ. මේ යන්නේ මේ ඉන්නේ අපේ යාළුවෝ සෙට් එක. අපි ඉතින් මෙතනින් මේ ටික අරගෙන හිමීට යනවා අපේ ඉතිරි ගමන. දැන් රාත් 3 නිසා දැන් මේ අපි try කරන්නේ මේ ටික කාලා අතර ඉන්න තැනට යන්න. ඉතින් මේ ඉන්නේ අපි ඉන්න තැන. ඔයාලා කොහේ හරි යද්දි ගිහින් නතර වෙන්න පුළුවන් තැනක් හොයාගෙනනේ යන්නේ. එතකොට සාමාන්‍යයෙන් බජට් එකකට සූදානම් වෙන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. මේ ඉන්නේ අපේ චූටි යාළුවා. ඉතින් බජට් එකට හරියටම සෙට් වෙන තැන තමයි මෙතන. ලොකු පහසුකම් නම් නැහැ. ඒ වුණාට හරි පිරිසිදුව නිවිහන හිල්ලේ ඉන්න පුළුවන් තැනක්. මේක තියෙන්නේ කොළඹ. කොළඹ කැලණියේ තියෙන්නේ. මේක රාජ්‍ය සේවකයෝ වන ඕන කෙනෙක්ට යන්න පුළුවන් තැනක්. රාජ්‍ය සේවකයෝ නෝන කට්ටියට ගියා. හැබැයි ඔයාලත් එක්ක රාජ්‍ය සේවකයෙක් යන්න ඕනේ. පොඩි පේමන්ට් එකක් කරලා නිදහසේ ආරක්ෂිතව ඉඳලා එන්න පුළුවන් තැනක්. ඉතින් ඔන්න අපි ඊයේ ඉඳලා අද උදේම නැගිටලා යනවා අපි දකුණේ අපේ ප්ලේස් එකට. කිව්වනේ මේ අපේ අර පොඩි වැඩකට අපි අද යන්නේ කියලා. ඊයේ ගියා ඒ වැඩේ කරගත්තා. ඊට පස්සේ ඉතින් අද දවසක් තියෙන නිසා ගෙදර යන්න අපි ඉතින් කොළඹ පහු කරගෙන මේ යනවා දකුණු පළාත පැත්තට. ඒ දකුණටම යන්න චුට්ටක් දකුණෙන් උඩට යන්නේ. යද්දී අපිට හම්බුණා මෙන්න මේ ස්ථානය. මෙතනටත් අපි ගොඩ වුණා. ගිහිල්ලා අපි වාහනේ පාරේ පාක් කරලා මෙන්න මේ පුංචි කඩෙන් මල් ටිකකුත් අරගෙන පළතුරු වට්ටියකුත් අරගෙන පූජාවකටත් එක්ක සූදානම් වෙලා අපි ගියා. මෙතන ඉතින් ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ප්‍රබලම තැනක්. විශ්ව ශක්තිය මනාව ගබඩවල තියෙන නියම තැනක් ඉතින් මෙතන. මේ මාදි මෙහෙරි අතරම කොළ පාටයි මොකද? අනේ අම්මා අතට යන්න පුළුවන් අපි යන්න චුට්ටක්. හරිද? බයානික නේ. රිස්ක් එක නැති වැඩලා අපි ඔයාලට යන්න දෙනවද අපි? අනේ මම ඉච්චෙනවා. තග්ගල අඩි වැඩි ඉක්මනට අඩි දීලා යනවනේ. ඒතකොට අවුලක් නැහැ. මට ඊට පස්සේ එද්දි මගදී හම්බුණා මේ පැරලිය හරිය මේ මුහුද යන යාත්‍රා තියෙන්නේ. බෝට්ටු ලොකු බෝට්ටු හැම ඒවා පාරේ නවත්තලා තියෙනවා. දැන් අපේ වාහන හදනවා වගේ මෙතන රිපෙයාර්ස් වලට ගෙනල්ලා වෙන්නේ නැති පාරේ නවත්තලා තියෙන. මේ බලන්නකෝ මේ තියෙන්නේ. ඉතින් ඒව දැක්කම පුදුමින්දන ඔයාලත් මේ පැත්තේ රවුමක් දාලා යන්න වෙලාවක යන්නකෝ බලන්න. එතකොට බලා ගන්න පුළුවන් ඔය ඔක්කොම ඔයාලට ලස්සනට. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් අපි ආයි හම්බෙමු. ජය වේවා.